අයිබෝන් දිනෙන් දින අහන්න දකින්න ලැබෙන නිවුස් දිහා බලද්දී අපි දන්නවා මේ වෙද්දී අපිට වාසි සහගත වෙන එහෙම නැත්නම් වාසනාවන්ත නිවුස් අහන්න දකින්න නැති තරම්. ඉතින් මුළු ලෝකයටම බලපෑමක් එල්ල වෙන විදිහේ අලුත් නිවුස් එකක් මේ වෙද්දී වාර්තා වෙලා තියෙනවා. ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා පැය 48ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සංධිය සියලු යාත්‍රා සඳහා සියලු නැව් සඳහා ඕපන් කරේ නැති වුණොත් එහෙම විවෘත කරේ නැති වුණොත් එහෙම ඉරානයේ තියෙන සියලුම බලශක්ති මධ්‍යස්ථානවලට පිරිපහදු මධ්‍යස්ථානවලට විදුලි බලාගාරවලට මේ වගේ බලශක්ති සියලුම බලශක්ති මධ්‍යස්ථානවලට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ විතරක් නෙමෙයි මේ සියලුම බලශක්ති මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කරනවා කියලා ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ට්‍රම්ප් ඉරානයට කාලය දීලා තියෙන්නේ පැය 48ක් විතරයි. ඉතින් මේ ප්‍රකාශය ඇත්තටම අපිට අහක දාන්න බැරි ප්‍රකාශයක්. ට්‍රම්ප් ඇත්තටම මේ වගේ දෙයක් කරොත් එහෙම ලෝකේ ඉදාමෙදා තුර මුහුණ දෙන්න වෙන භයානකම කාල සීමාවකට මේ ලෝකේ ඉන්න වැසියන්ට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ ප්‍රකාශය සිද්ධ කරලා පැය කිහිපයකට පස්සේ ඉරානයේ විසිනුත් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ තමයි ඇමරිකාව බැරි වෙලාවත් ඉරානයේ තියෙන බලශක්ති මරමස්ථානවලට ප්‍රහාරයක් එල්ල කරොත් එහෙම ගල්ෆ් රටවල් වල තියෙන සියලුම විදුලි බලාගාර සහ ජල මූලාශ්‍රවලට අපිත් දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා කියලා ඉරානය විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රකාශත් එක්ක අපිට හෙට දිනේ ඉඳන් නැවතවතාවක් බොරතෙල් මිල ඉහළ යනවා බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි දන්නවා පෙබරවාරි 28න් පස්සේ මේ යුද්ධය ආරම්භ වුණාට පස්සේ WTI බොරතෙල් මිල ඩොලර් 120 සීමාව පහු කරලා ගියා. නැවතවතාවක් මේ බොරතෙල් මිල ඩොලර් 85 වගේ සීමාවට අඩු වෙලා ආයෙත් ටිකක් වැඩි වෙලා තියෙනවා ඩොලර් 100 වගේ සීමාවට. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශයත් එක්ක ඉදිරියේදී බොරතෙල් මිල ඩොලර් 120 සීමාව පහු කරලා වැඩි වෙයි කියලා තමයි ගොඩක් අය පුරෝකථනය කරන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියපු විදිහට ඇත්තටම ඉරානයේ තියෙන බලශක්ති මරමස්ථානවලට ඇමරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කරොත් මේ ස්ථාන විනාශ කරොත් එහෙම බොරතෙල් මිල අනිවාර්යයෙන්ම පාලනයෙන් ගිලිහෙනවා. එහෙම වුණොත් එහෙම බොරතෙල් මිල ඩොලර් 150 ඩොලර් 200 සීමාව ඉක්මවා යන එක කිසිම එක්කෙනෙකුට වළක්වන්න බැරි වෙයි. ඉතින් බොරතෙල් මිලට සාපේක්ෂව තමයි අපේ රටවලත් තෙල් මිල අඩු වැඩි වෙන්නේ. ඉතින් එහෙම වුණොත් ඩොලර් 100 තියෙන බොරතෙල් මිල බැරි වෙලාවත් ඩොලර් 200ට ගියොත් එහෙම ඒ කියන්නේ සාමාන්‍ය මිල දෙගුණ වුණා කියන කාරණාව. බැරි වෙලාවත් මේ ප්‍රහාරය මේ කියන විදිහට සිද්ධ වුණොත් එහෙම රුපියල් 500 සීමාව ඉක්මවලා වැඩි වෙන එක කිසිම එක්කෙනෙකුට ඉදිරියේදී නවත්තන්න බැරි වෙයි. ඉතින් මේ කාරණේදී ඇමරිකාව පැත්තෙන් ගත්තොත් එහෙම ඇමරිකාවට ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඇමරිකාව තුළ ඔවුන්ට අවශ්‍ය බොරතෙල් ඇමරිකාව තුළ නිෂ්පාදනය කරනවා. සහ ගෑස් සංචිත ඇමරිකාව තුළ තියෙනවා. එතකොට ඇමරිකාව විසින් කරන මේ ක්‍රියාවලියත් එක්ක ප්‍රශ්න වෙන්නේ දුප්පත් රටවල් වලට. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වලට. ඉතින් ඇත්තටම අපි දන්නේ නැහැ ඩොනල්ඩ් ට්‍රම්ප් මොකක්ද මේ වගේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඔහුගේ වයස මම හිතන්නේ අවුරුදු 79 ඉවරයි දැන්. දැන් අවුරුදු 80ක් වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට. ඉතින් ඔහු හිතනවත් දන්නේ නැහැ තව කොහොමත් අවුරුදු 10ක් 15ක් උපරිම ජීවත් වෙන්න තියෙන එකේ මේ මුළු ලෝකයම විනාශ කරගෙනම මම යනවා කියලා එහෙම හිතනවත් දන්නෙත් නැහැ. මොකද මෙයාලා මේ කරන දේවල් එක්ක බලනකොට විශේෂයෙන්ම ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහුත් බොහොම වයසක පුද්ගලයෙක්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේත් එහෙමයි. එතකොට මේ ඩබල් එකතු වෙලා මේ ලෝකයට කොච්චර ලොකු විනාශයක් මේ වෙද්දි කරමින් ඉන්නවද? ඉතින් සාමාන්‍යයෙන් අපි පිළිගන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් අවුරුදු 70 80 වගේ පැන්නට පස්සේ ඇත්තටම මිනිසෙක්ට තියෙන තීරණ ගැනීමේ හැකියාව අඩු වෙනවනේ. ඌන්ට අසීමිත බලයක් හම්බුනොත් එහෙම සමහර වෙලාවට මේ අය උන්මන්තකයෝ බවට පත් වෙනවා. ඉතින් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිද්ධ වෙලා තියෙන්නේ ඒ දේද කියලා ඇත්තටම අපිට හිතා ගන්න අමාරුයි. ඔහු මේ ලෝකයට කරන විනාශයත් එක්ක. ඉතින් අපි දන්නවා ඊයේ දිනේදී නැවත වතාවක් අපේ රටේ ඉන්ධන මිල වැඩි වුණා. සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්ධන මිල වැඩි වෙන්නේ රුපියල් 2න් 3න් 4න් ඔය විදිහට පොඩි ගණන් වලින්. නමුත් මේ සැරේ ඉන්ධන මිල වැඩි වුණේ රුපියල් 70 80 90 ඔය විදිහට දැනෙන ගණන් වලින් තමයි ඉන්ධන මිල මේ වෙද්දි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා හිතනවද මෙච්චර ඉන්ධන මිල වැඩි වෙන්නේ කියලා? නැහැ. ඉදිරියේදී මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මේ ඉරානය ගන්න තීරණත් එක්ක ඕන් මේ ලෝකයට කරන විනාශයත් එක්ක මේ ස්වභාවික සම්පත් වලට කරන විනාශයත් එක්ක තවදුරටත් අපිට හිතා ගන්න බැරි ගණන් වලින් ඉදිරියේදී මේ ඩීසල් මිල, පෙට්‍රල් මිල, ඒ වගේම ගෑස් මිල වැඩි වෙන්න පුළුවන්. අපි හිතමුකෝ ඊළඟ සතියේ යුද්ධය ඉවර වෙනවා කියලා. ඊළඟ සතියේ යුද්ධය ඉවර වුණාට පස්සේ ඔයාලා හිතනවාද මේ ඩීසල්, පෙට්‍රල්, ගෑස් තිබ්බ මිලටම ඉක්මනටම අඩු වෙයි කියලා? දැනට පුරෝකථනය කරලා තියෙන විදිහට මේ බලශක්ති මරමස්ථාන වලට සිද්ධ වෙච්ච අලාභහනිය
නැවතවතාවක් යථා තත්ත්වයට පත් කරලා මේ ඔයිල් මිල නැවතවතාවක් යථා තත්ත්වයට පත් කරන්න අඩුම අවුරුදු 5ක වගේ කාලයක් ගත වෙනවා කියලා මේ වෙද්දි පුරෝකථනය කරලා තියෙනවා. ඉතින් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් ප්‍රකාශයත් එක්ක පැය 24ක් ඇතුළත ඉරානය හෝමූස් සමුද්‍ර සංධිය විවෘත කරේ නැති වුණොත් එහෙම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම ප්‍රහාරයක් එල්ල කරොත් ඒකට ප්‍රතිප්‍රහාර විදිහට ඉරානය විසින් ගල්ෆ් කලාපීය රටවල් වල බලශක්ති මර්මස්ථාන වලට ඒ වගේම ජල මූලාශ්‍ර වලට ප්‍රහාරයක් එල්ල කරොත් එහෙම මේ හානි නැවත යථා තත්ත්වයට පත් කරන්න අවුරුදු 10කින්වත් සමහර වෙලාවට බැරි වෙන්න පුළුවන්. මට නම් නිකන් හිතෙන්නේ මේ මහලු කාබාසිනියෝ ටිකක් මේ ලෝකයට කරන විනාශය බලාගෙන ඉන්න පුළුවන් අනිත් අයට. මේ අයට බලපෑමක් කරන්න පුළුවන් කවුරුත්ම නැද්ද ඇත්තටම? මේ ගෝතයන්ටම උල්පන්දම් දීගෙන කොහොමද මේවා බලාගෙන ඉන්නේ අනිත් මිනිස්සු? ඉතින් ඇත්තටම අපිට හිතා ගන්න බෑ ඉදිරියේදී මොනව වෙයිද කියලා. ඉතින් අපි බලාගෙන ඉමු. අපිට කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. ඉතින් ලෝකයට සිද්ධ වෙන්න පුළුවන් උපරිම දේවල් දැන් වෙලා තියෙන්නේ. තව එක දෙයක් වෙන්න තියෙන්නේ. ඒ තමයි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වෙන එක. ඉතින් මේ යන පිළිවෙලට මේකත් සිද්ධ වෙන්නේ නැති වෙයි කියලා අපිට කියන්න බෑ. ඒ දේ කොයි වෙලාවෙ හරි අනිවාර්යයෙන්ම සිද්ධ වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් එක්ක ලෝකයට ඉදිරියට සිද්ධ වෙන්න පුළුවන් හානිය ගැන ඔයාලව දැනුවත් කරන්න. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා මේ channel එකත් එක්ක එකතු වෙන්න. අපි මේ channel එක හරහා මේ වගේම වැදගත් news updates අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.